වෙනදා වගේ මදත් ඔයාව ටෙක් විත් මල්ලු YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද අපි කතා කරන්න යන්නේ ඔයාලගේ අතේ තියෙන මොබයිල් ෆෝන් එකෙන් කොහොමද Instagram ගිණුමක් හදාගන්නේ කියලා. වැඩි කතා නැතුව අපි ගිහිල්ලා බලමු මේ කොහොමද කරන්නේ කියලා. ඔයාලා මුලින්ම කරන්න ඕන ඔයාලගේ Play Store app එකට ගිහිල්ලා Instagram app එක download කරගන්න එක. මම මෙන්න විදිහට මගේ Play Store එකට ගිහිල්ලා search bar එකේ search කරනවා Instagram කියලා. ඉතින් එතකොට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට app එක එනවා. ඉතින් මම කලින් install කරලා තියෙන හින්දා තමයි මේ update කියලා අවිල්ලා තියෙන්නේ. ඔයාලා මේ app එක install කරගන්න. ඔයාලගේ performance අඩු ෆෝන් එකක් තියෙනවා නම් ඔයාලට පුළුවන් Instagram Lite app එක use කරන්න. මේ බලා ගන්න පුළුවන් වෙන්නේ ඔයාලට Instagram Lite app එක. මේක වෙන්නේ MB 3.2යි. ඉතාම පුංචි ප්‍රමාණයකින් මේක ඔයාලගේ ෆෝන් එකට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. මම දැන් Instagram app එක ඩවුන්ලෝඩ් කරලා තියෙන හින්දා මම ඕපන් කරගන්නවා. ඉතින් ඔයාලත් Instagram app එක ඩවුන්ලෝඩ් කරලා ඕපන් කරගන්න. ඉතින් ඔයාලගේ ප්‍රොෆයිල් එකක් තියෙනවා නම් ඔයාලගේ ප්‍රොෆයිල් එක මෙන්න විදිහට පෙන්නනවා. ඔයාලා අලුතෙන්ම ගිණුමක් හදාගෙන ඉන්නම් ඔයාලා මෙතන create new account කියන තැන ටච් කරන්න. ඊට පස්සේ ඔයාලා මෙන්න මේ වගේ තැනකට එන්නේ. ඔයාලා මෙතන මොබයිල් නම්බර් එක දෙන්න ඔයාලගේ නැත්නම් මෙතන sign up with email කියන තැන ටච් කරලා ඔයාලට email address එකක් දීලා මෙතනට log වෙන්න පුළුවන්. මම මෙන්න විදිහට මගේ email address එකක් දීලා මෙතන next කියන තැන ටච් කරනවා. ඉතින් ඒ ටච් කළාට පස්සේ පොඩ්ඩක් වෙලා load වෙනවා. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට තැනක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඔයාලා දැන් type කරපු email address එකට code එකක් එනවා. ඒක ඔයාලා මෙතනට paste කරන්න ඕනේ. ඒකට ඔයාලා ඔයාලගේ Gmail app එක open කරගන්න. Gmail app එක open කරගත්තාම මෙන්න මේ විදිහට Instagram කියලා message එකක් ඇවිල්ලා ඇති. ඔයාලා මේ message එක උඩ touch කරලා මෙතන තියෙන අංක 6ක code එක උඩ ටච් කරගෙන ඉන්න. ඊට පස්සේ මෙතන copy කියලායි ඔයාලා මේ copy කරගෙන නැවතත් Instagram app එකට ගිහිල්ලා මෙතන මේ එක කොටුවක් උඩ ටච් කරගෙන ඉන්න. ඒ ටච් කළාට පස්සේ ඔයාලට මෙන්න විදිහට paste කියලා තැනක් බලා ගන්න පුළුවන්. ඔයාලා මේ paste කියන තැන ටච් කරන්න. ඊට පස්සේ ඔයාලා අතරින් copy කරගත්ත number එක මෙතනට paste වෙනවා. ඔයාලා ඊට පස්සේ මෙතන next කියන තැන දෙන්න. next කියන තැන ටච් කළාට පස්සේ ඔයාලට මේ Instagram account එකට password එකක් ඉල්ලනවා. ඔයාලා මෙතන හොඳ strong password එකක් දෙන්න. මම මෙතනට හොඳ password එකක් දැන් type කරන්න. ඔයාලා මේකට අකුරු අංක ඒ වගේම මේ තියෙන අනිත් දේවලුත් use කරලා password එක හැදුවොත් ගොඩක් strong password එකක් හැදෙනවා ඔයාලට. ඊට පස්සේ ඔයාලා මේ type කරගත්ත password එකේ screenshot එකක් ගහගන්න. නැත්නම් ඔයාලා මේක කොහේ හරි ලියාගෙන තියාගන්න. මේ password එකෙන් තමයි ඔයාලගේ Instagram ගිණුම නැති වුණොත් ආපහු ගන්නෙ. ඉතින් ඊට පස්සේ ඔයාලා මේ next කියන තැන touch කරන්න. ඔන්න දැන් අහන්නේ ඔයාලගේ birthday එක. ඔයාලා මෙතනට ඔයාලගේ birthday එක දෙන්න. මම මෙන්න මේ විදිහට මගේ birthday එක දුන්නා. ඊට පස්සේ set කියන තැන touch කරන්න. දැන් ඔයාලා මෙතන next කියන තැන touch කළාට පස්සේ ඔයාලා මෙන්න මේ වගේ තැනකට තමයි එන්නේ. ඔයාලා මෙතන ඔයාලගේ full name එක දෙන්න. නැත්නම් ඔයාලා කැමති name එකක් type කරගන්න. ඔයාලගේ Instagram එකේ profile එකේ view වෙන්නේ මේ name එක තමයි. ඔයාලට කැමති නම් මෙතන නම කෑල්ලක් type කරන්න පුළුවන්. ඉතින් මම මෙතන මගේ නමේ මුල් කෑල්ල type කරලා next දෙනවා. ඉතින් ඒ දුන්නාට පස්සේ ඔයාලට user name එකක් හැදෙනවා අර ඔයාලා දුන්න email එකේ හැටියට. ඊට පස්සේ ඔයාලා මෙතන next දෙන්න. ඉතින් ඊට පස්සේ ඔයාලා වෙන්නේ මෙන්න මේ වගේ තැනකට ඔයාලා මෙතන agree දෙන්න. agree දුන්නාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ටික වෙලාවක් මේක load වෙනවා. ඒක load වෙලා ඉවර වුණාට පස්සේ ඔයාලා වෙන්නේ මෙන්න මේ වගේ තැනකට මෙතන තියෙන්නේ add profile picture කියලා.
ඒ කියන්නේ ඔයාලගේ Instagram account එකේ profile එකේ view වෙන photo එක දාගන්න ඕනේ මෙන්න මෙතනින් තමයි. ඔයාලා මෙතන add picture කියන තැන දෙන්න. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ තුනක් බලා ගන්න පුළුවන්. ඔයාලට Facebook account එකක් තියෙනවා නම් ඔයාලට import from Facebook කියන තැනින් Facebook එකේ තියෙන profile එක මේකට දාගන්න පුළුවන්. ඔයාලට වෙනම gallery තියෙන එකක් දාගන්න ඕන නම් choose from gallery කියලා දෙන්න. එහෙමත් නැත්නම් ඔයාලට දැන් ෆොටෝ එකක් කැප්චර් කරලා දෙන්න ඕන නම් take photo කියන තැන ටච් කරන්න. මම මෙතන choose from gallery කියන තැන ටච් කළා. ඊට පස්සේ ඔයාලගෙන් permission ඉල්ලයි. ඔයාලා මේකට allow දෙන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට gallery එකට යනවා. මෙතනින් ඔයාලා කැමති profile picture එකක් select කරගන්න. මම මෙන්න මේ පින්තූරේ උඩ ටච් කළා. ඊට පස්සේ ඔයාලා done දෙන්න. done දුන්නාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට වැටෙනවා profile එකට picture එක. ඔයාලට මේක Instagram post එකක් විදිහට දාන්න ඕන නම් also share this picture as a post කියලා දෙන්න. ඔයාලට මෙතන මේ edit කියන තැන ටච් කරලා මේක crop කරගන්න පුළුවන් කැමති ගානකට. ඒ වගේම ඔයාලට මේක rotate කරලා කැමති පැත්තකට හරව ගන්නත් පුළුවන්. ඊට පස්සේ ඔයාලා මෙතන done දෙන්න. ඔයාලා කැමති නම් මේ ටික එකක් දාලා දෙන්න. මම මේ ටික එක off කරලා දෙනවා දැනට. ඊට පස්සේ ඔයාලා මේ done කියන තැන ටච් කරන්න. ඊට පස්සේ ඔයාලා මෙන්න මේ විදිහට තැනකට එනවා. ඔයාලා මෙතන next දෙන්න. ඊට පස්සේ ඔයාලට මෙතනින් පෙන්නන්න ඔයාලට friends ලා add කරගන්න Facebook එකේ ඉන්න අය. මෙතනින් මම skip දෙනවා. ඔන්න ඊට පස්සේ ඔයාලට 5 දෙනෙක්ව follow කරන්න කියලා කියනවා. මෙතන ඔයාලා කැමති නම් follow කරන්න නැත්නම් ඔයාලා මෙතනත් skip දෙන්න. ඊට පස්සේ ඔයාලා මෙතනත් skip දෙන්න. ඉතින් අවසානයේදී ඔයාලගේ Instagram account එක මෙන්න විදිහට හැදෙනවා. ඔයාලා මෙතන profile picture එක උඩ touch කළොත් එහෙම ඔයාලට ඔයාලගේ profile එක බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලා මෙතන edit profile කියන තැනට ගියොත් එහෙම ඔයාලට මෙතනින් bio එකක් එහෙම add කරගන්න පුළුවන්. ඒ වගේම ඔයාලා මෙතන මේ gender කියන තැනට ඔයාලගේ gender එක දෙන්න. ඔයාලට කැමති නම් මෙතන ඔයාලගේ අනිත් account වල links එහෙම add කරගන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ඔයාලගේ Instagram account එක සාර්ථකව හදාගන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ඔයාලගේ අතේ තියෙන mobile phone එකෙන්ම Instagram account එකක් හදාගන්නේ. ඉතින් මං හිතනවා අද වීඩියෝ ඔයාලට වැදගත් වෙන්නේ නැති කියලා. වීඩියෝ එක වැදගත් වුණා නම් වීඩියෝ එකට like එකක් දාන්න. ඒ වගේම subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න අමතක කරන්න එපා. ඔයාලට ඕනේ මේ වගේ තවත් වීඩියෝ තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න යන්න. ඉතින් තවත් වීඩියෝ එක හම්බෙන බලාපොරොත්තුෙන් අදට අපි සමු ගන්නවා.